ආරාධනා පත්‍ර. ආරාධනා පත්‍ර. ඉන්විටේෂන් කාඩ්. එතකොට මේ ආරාධනා පත්‍රයක් කියලා කියන්නේ අයදුම් පත්‍රයක් කියලා කියන්නේ සතුටු වෙන්න පුළුවන් උත්සව සභාවකට එන්න කියලා දැනුම් දෙන්න හදන ලිපිය. ප්‍රායෝගික ලේඛනයේ ලිපිය නෙමෙයි. ආරාධනා පත්‍රයක් කියලා කියන්නේ සතුටු විය හැකි උත්සව අවස්ථාවකට සහභාගී වන ලෙස දන්වමින් සකස් කරන ප්‍රායෝගික ලේඛනය. ප්‍රාථමිකම මට්ටමේක විවාහ මංගල උත්සවයකට ආරාධනා කළා ආරාධනා පත්‍රයක් හදනවා. ඒක අතර ගන්නකොට ඕගොල්ලන්ට මතක ඇති හරි ලස්සනයි වෙඩින් එක ඉන්විටේෂන් කාඩ් එකක් ලස්සනට තියෙනවා ඒක. ඒක ඇතුලේ ලොකු හැලී විස්තර නැහැ. අදාළ කරුණ තියෙනවා. අහවල් දෙමව්පියන්ගේ අහවල් ලිපිනේ පදිංචි මොන දරුවද? ඒ දරුවා අහවල් ලිපිනේ පදිංචි අහවල් දෙමව්පියන්ගේ අහවල් දරුවගේ අහවල් එක ගන්නවා. කියන්නේ අතින් අත ගන්නවා. තොර මේ ප්‍රිය සම්භාෂණය පැවැත්වන්නේ අහවල් තැන අහවල් වෙලාවට. පෝරු චාරිත්‍ර තියෙන්නේ අහවල් වෙලාවට. ඒ නිසා මේ අවස්ථාවට ඔයාලා එන්න. මේ ආරාධනා පත්‍රේ බාර දුන්නේ අහවල් දවසේ. උච්චර නියෝගේ තියෙන්නේ. උච්චරයි තියෙන්නේ ආරාධනා පත්‍රේ. මේක හැඩයි. ආකර්ෂණීය නිමාවකින් යුක්තයි. මේ ටියුට් එකක් මේ වගේ හැඩයි. ඒක දිගටම ලස්සනයි. හැලී නේ. ඡේද ලියලා නෑනේ. ඡේදයක් නෑ. කරුණු ලියලා තියෙන්නේ. මොනවද ඒකේ තියෙන්නේ? මාතෘකාවක් තියෙනවා. මාතෘකාව විදිහින් ආරාධනාවම තමයි. එතකොට මේ පත්‍ර කියලා දාරනේ ආරාධනා. සුවද ආරාධනා, ගෞරවනීය ආරාධනා, ඉරකි තිතකි ප්‍රශ්නයක් නැහැ. හඬනගා කරන ප්‍රකාශිකාකට හර්ෂයාදී ලකුණ විස්මයාර්ථ ලක්ෂණය ඔක දානවා. ඔක තමයි මාතෘකාව. ඊළඟට තියෙනවානේ මොකද්ද මේ උත්සවය කියලා. උත්සවයේ නම. උත්සවයේ නම තියෙනවානේ. මොකද්ද උත්සවය? ඊට පස්සේ තියෙනවා උත්සවයේ නමට පස්සේ දිනය සහ වේලාව. කවද්ද කොයි වෙලාවටද? ස්ථානයේ තියෙන ඉබේ කොහෙද කියලා බලා ගන්න. එන්න කියලානේ ආරාධනා කරන්නේ. ස්ථානයේ තියෙන්න ඕන. ස්ථානයේ තියෙනවා. වෙඩින් එකක් හැරෙන්න වෙන එකක් නම් උත්සවයක ඉන්නෝ ප්‍රධාන ආරාධිත අමුත්තේ. ප්‍රධාන ආරාධිත අමුත්තා. දැන් වෙඩින් එකක නම් ප්‍රධාන ආරාධිත අමුත්තෙක් නෑ මනමාල මහත්තයා මනමාල මහත්තී තමයි ආරාධිත අමුත්ත. මනමාලකම් හැමදාම තියාගන්න බෑ එදා විතරයි. ඒ නිසා ඒගොල්ලෝ තමයි ප්‍රධාන ආරාධිත අමුත්ත. හරිද? ප්‍රධාන ආරාධිත අමුත්තා. ඊට පස්සේ ආරාධනය ලබන්න ඊළඟට ඉන්නවා ආරාධනය කරන්න. ආරාධනය කරන්න. ආරාධනය කරන්න දිනය. ආරාධනය කරන්නයි දිනයයි. ඔච්චරයි තියෙන්නේ ආරාධනාපත්‍රේ. පුතේ ඒකෙන් මෙන්න මේ ටික විශේෂ වෙන්න ලියනවා. විශේෂිත වෙන්න ලියනවා. කැපිලා පේන්න ලියනවා. මේවා නිකන් පොඩියට ලියනවා යටින්. වෙඩින් මෙහෙක වුණා නම් දැන් මං කිව්වනේ. ඔන්න පුතාලගේ ඉස්කෝලේ සාහිත්‍ය උත්සවයක් තියෙනවා. ඒ සාහිත්‍ය උත්සවයේ සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාගහ සහතිකපත් ප්‍රදානය කරන්න උත්සවයක් තියෙනවා.
සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරපු කලාඋළෙලක ත්‍යාගා සාතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ තියෙනවා. මේකට එන්න කියලා ආරාධනා කරමින් ආරාධනා පත්‍රයක් හදනවා. එතකොට දැන් අපි මේක උඩිම ලියනවා. ගෞරවනීය ආරාධනාවයි. දැන් අපි පාසලේ නම ලියන්න ඉපේ. විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමයේ විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රතිභා ප්‍රභා කලා මංගල්‍යයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සාධිකපත් ප්‍රදානය කිරීමේ මහෝත්සවය ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු මාස 13 වන දින උදෑසන 10:30 සිට 12:30 දක්වා විද්‍යාලයීය රංගශාලාවේදී පැවැත්වේ. මෙම මාහැඟි වූ අවස්ථාවට ඔබ වහන්සේට ඔබතුමාට ඔබතුමියට කරනු ලබන ගෞරවනීය ආරාධනයයි මේ පැත්තෙන් දානවා කවද්ද දිනේ 2026 පෙබරවාරි 28 මේ පැත්තෙන් දානවා සභාපති ජ්‍යෙෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමය හිස්තනක් විද්‍යාලය හිස්තන ඉතරයි ආරාධනා පත්‍රය. ඒතර මේ ටික ලොකුවට ලියනවා හැඩ කරලා. ආරාධනා පත්‍රයේ වටේ කොටුවක්වත් ගහන්න ඕන. හැඩයක් අඳින්න ඕන. අමුතුම හැඩය. හැඩයක් තියෙන්න ඕන. මොකක් හරි හැඩයක්. කැටයන් කරන්න වෙලාවක් නැහැ නේ විභාග ශාලාවේ. කැටයන් කපන්න වෙලාවක් නැහැ. අපි වෙලාවත් එක්කනේ ඔට්ටු වෙන්නේ. මං කියලා දෙන්නම් ලේසි ක්‍රමයක්. මේ පුතාලා විභාග ලියන්න ඕගොල්ලන්ට දුන්නු උත්තර පත්‍රයේ කොලේ කියලා හිතන්න. ඔබට පුළුවන් මෙහෙම කරන්න. මේ කොලේ මෙහෙම නැවුවා දෙකට. නවලා පෑනේ අකුරු ලියන්න නැති පැත්තෙන් ඔහම හැඩයක් අඳිනවා ඔහම. ඇඳලා මලක් ත්‍රිකෝණයක් කොටුවා මොකක් හරි අඳිනවා. ඇඳලා දිගෑරියම අන්න සමමිතික වරක ඇඳිලා තියෙනවා. දැන් ඒක වෙන පාට පෑනකින් ඇඳලා පාට කරලා කොටුවක් ගැව්වා නම් හරි. විභාග ශාලාවේදී රතු පෑනෙන් වැඩ දාන්න බෑ. රතු පාටින් පුළුවන් රතු පෑන බෑ. රතු ඕනේ වෙන පාටවල් ගමුකෝ. වෙන පාටවල් තියෙන ඒවෙන් ගන්න පුළුවන්. පාට පැන්සල් වලින් පැටික්න වලින් ප්‍රශ්නයක් නැහැ. වෙන පාටකින් පැන්සලෙන් පාට කරන්න පුළුවන්. විවිධ විචිත්‍ර අකුරු රටා වැඩතල වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. මේ කරුණු දක්වද්දී අපි පාවිච්චි කරන්නේ සමමිතික ආකෘතිය කියන එක. මොකද සමමිතික ආකෘතිය කියන්නේ පුතේ මෙහෙමයි. කොහොම ලියන්නේ කරුණු ටික ලියන්නේ. සමමිතික වෙන්න ලියන්නේ. ඡේද විදියට ලියන්නේ. ටයිප් සෙටින් කරද්දී නම් සෙන්ටර් කරලා ගන්න. දැන් මෙතන දානවා කවුද මේ වැඩේ කළේ? මෙතනින් දානවා අහවල් දින දීය. ඕකයි ක්‍රමේ. මෙතන දුකත් ලියන ඕන. දුරකථනය. ඔන්න ක්‍රමේ. ආයි කියවනවා නම් හිස්තනක් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමයේ විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රතිභා ප්‍රභා කලා මංගල්‍යයේ ත්‍යාග හා සාධිකපත් ප්‍රදානය කිරීමේ මහෝත්සවය ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මාර්තු මාස 13 වන දින උදෑසන 10:30 සිට 12:30 දක්වා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මේ මාහැඟි වූ අවස්ථාවට ඔබ වහන්සේට තුමාට තුමියට කරන ගෞරවනීය ආරාධනයයි මේ. සභාපති ජ්‍යෙෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමයේ හිස්තනක් විද්‍යාලයේ හිස්තන දින දීය. දැන් ලියන කෙනා අපි ආරාධනා පත්‍රේ බාර දෙන කෙනා අනුව අර ටික කපලා ගන්න. ඔක ඔච්චරයි. දැන් ආරාධනා පත්‍රයේ න්‍යාය පත්‍රයක් ඇතුළත් කරන්න කිව්වොත් අපි ඒකත් ඇතුළත් කරමු. ආරාධනා පත්‍රේ කොයි හරි තැනක න්‍යාය පත්‍රයක් දානොත් ඇතුළත් වෙන්න ඕන නම් උසවේ පටන් ගන්න කීයටද? අපි පටන් ගන්න වෙලාව දාන මෙතෙන්ට. ආරාධනා මුත්තන්නේ ඇඳවාගෙනේම
මංගල පහන් සිළු දැල්වීම මේවා ලියද්දි මෙහෙමයි ලියන්නේ 10යි 30 10යි ඉඩ මදි මෙතන ලියන්න 35 10යි 30 10යි 35 මේ කියලා දාලා ඉස්සරහින් එතන කඩිරක් දානවා දාලා මෙතන කඩිරක් යොදනවා 10යි 30 කඩිරක් කෙටිද 10යි 35 මෙතන ලියන දැන් ඉස්සරහ ලියන මොකද්ද මංගල පහන් සිළු දැල්වීම දැන් මෙතන 10යි 35 නේ මෙතන පටන් ගන්නේ 10යි 35 10යි 40 පිළිගැනීමේ ගීතය අරමුණ පැහැදිලි කිරීම පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම ඒවට විනාඩි 45ක් දාන්නේ නැහැ විනාඩි 10යි 40 ඉරි කැලලක් 10යි 50 කවුද මේක කරන්නේ කරු විදුහල්පති කියලා එතුමාගේ නම දාන්න ඊට පස්සේ මොකක් හරි දැන් අපි වැඩේ සැලසුම් කරද්දී මේ බෝරින් නැතුව වාල්ලා ඉන්න තියෙන මේ පැය දෙක පූජා නාර්තනයක් හරි නාර්තනාංගයක් හරි ගීතයක් හරි මොකක්යි අංගයක් දාන්න ඊට පස්සේ ප්‍රධාන දේශනේ දාන්න ප්‍රධාන දේශනේ උත්සවයක විනාඩි 45ක් පැයක් තියෙනවා ඒකනේ ඒක බලන්නේ කට්ටිය මේ රත්නශ්‍රී විජේසිංහගේ දේශනේ ඊට පස්සේ ඒකෙන් පස්සේ ආයි ස්තුති කතා කරන්නේ නැහැ පොඩි අංගයක් දානවා විනෝදාංගයක් අන්න ඊට පස්සේ ත්‍යාග ආසාදිකපත් දෙන එක කරන ඒක මුලින් දෙන්නේ නැහැ දුන්නක් කමන්නේ ඊපස්සේ ස්තුති කතාව ගන්න ඉවර කරනවා. පැය දෙකට ෂෙඩියුල් කර ගන්න ඕනේ මේ අපේ න්‍යාය පත්‍රය. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පරිපූර්ණ ආරාධනා පත්‍රයක් කොහොමයි? ඒක දානවා න්‍යාය පත්‍රයක්ද ඇතුළත් විය යුතුයි කියලා. නැත්නම් ආරාධනා පත්‍රය විතරක් එයි. සාමාන්‍ය පෙළේදී ඉතින් න්‍යාය පත්‍රයක් ඇතුළත් කරන්නේ නේද කියලා හිතන්න අමාරුයි. ඔන්න ඔහොම තමයි එන්නේ. ඔන්න ආරාධනා පත්‍රය ගොතේ. එතකොට මේ ආරාධනා පත්‍රය ඔබ විභාග ශාලාවේදී ආවොත් ওই විදියට හදන්න. විනාඩි 15කින් 20කින් ওই වැඩේ කරන්න පුළුවන්. කෙලින්ම උත්තරේ ලියන්න හදන්න එපා ඔබට අමාරුයි. කටුකොලයක ලියලා මේ වගේ වර්ණවත් එකේ දෙවෙනිවට ලියන්න. නැත්නම් අර සමමිතික ආකෘතියට ලියන එක වාක්‍ය ගලප ගන්න එකෙම කෙලින්ම එක සැරේ කරන්න බැරි වෙයි. කටුකොලයක ලියලා ඔහම ලියන්න. ඊට පස්සේ මේක වර්ණ ගන්නවලා හැඩ ගන්නවා. වර්ණ ගන්නවනේ හැඩ ගන්නවනේ වැඩේට ලොකු වෙලාවක් ගන්න එපා. ඒ කියන්නේ විනාඩි 20න් විනාඩි 15ක් හැඩ ගන්නලා 5ක් ලියන්න එපා. විනාඩි 15ක් ලියලා 5න් හැඩ ගන්නවා. පැහැදිලිනේ ප්‍රමුඛ කාරණාවට ප්‍රමුඛ තැන දෙන්න. ඔන්න පුතේ ආරාධනා පත්‍රේ හරි.